Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට. අද මම ඔයාලව එක්ක කරගෙන යන්නේ අපේ ඔයාලා කලින් මලගෙදර vlog එක බලන්න ඇති. දාන ගෙදර තමයි මම අද ඔයාලව එක්ක කරගෙන යන්නේ. දැන් මම ලෑස්ති වුණා. අපි දැන් හන්දියට ගිහිල්ලා ට්‍රී වීල් එකක් අරගෙන ට්‍රී වීල් එකේ තමයි එහෙ යන්නේ. ඉතින් දැන් නම් මම ලෑස්ති වුණා. විදිහට ගවුමක් දාගෙන ඇස්තලා ඉන්නේ. වැඩි විස්තර කතා කරන්න බෑ. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට යමු. ට්‍රී වීල් එකක යනවා කිව්වට අපි වෙක් කරගෙන යන්න ඊයේ ගෙදර අක්කා ආවා. ඉතින් ඒ හින්දා අක්කයි තව ලොකු අම්මෙකුයි තමයි ආවේ. මමයි ලොකු අම්මයි ආවා. අක්කා අපේ අම්මව එක්ක කරගෙන එන්නම් කියලා කිව්වා. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අද නම් ඔයාලා මලගෙදර vlog එක බලන්න ඇතිනේ. ඉතින් අද නම් වේලේ වතුර ගොඩක් තියෙනවා. ඒත් නාන්න බෑ. අදම අපි යනවා. අද සිකුරාදා දවසක්. අද 26 වෙනි සිකුරාදා. ඉතින් අද උදේ ඇවිල්ලා දාන ගෙදර ඇවිල්ලා හවස යන්න තමයි අපි ආවේ. ඔන්න ඔතනින් තමයි ගෙදරට හැරෙන්නේ. ඔන්න අපි දැන් ගෙදරට ආවා. පිටිපස්සෙන්. ආලා ඉස්සරහට. මේ වෙද්දී ගෙදර සාලෙහි මස් පස් කරලා තිබුණේ. පුටුත් ගොඩ ගහලා දැන් අපි ගෙදරට ඇතුල් වෙලා යන ගමන් ගිහිල්ලා ඊට පස්සේ අපි පොඩ්ඩක් ඇවිදලා කට්ටිය කුස්සිය පැත්තේ ඉන්න අතරතුරේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. බලන්නකො ලස්සනයි ඉතින්. ලස්සනයි කියන්නේ මාරම ලස්සනයි. ওই විදිහට මිදුලෙන් කෙලින්ම වෙලට මාර ලස්සනයි. ඉතින් මම දැන් ඒ වීඩියෝ ක්ලිප් එකත් අරගත්තා. ওই විදිහට තමයි වෙල තියෙන්නේ. ඔය විදිහට තමයි ගෙදර ගාව වේල තියෙන්නේ. එතනින් කවුරු හරි උදේ රෙදි හොදලා තියෙනවා. ඒක ගෙදර කෙනෙක් නැත්නම් ගෙදරට එහා පැත්තේ කෙනෙක් කවුරුණත් සබන් තියෙනවා. මේ වෙද්දී 8:00යි වෙලාව. ඉතින් මම මේ පැත්තේ ගිහින් ඇවිල්ලා දැන් වෙලාව 11ට විතර ඇති. තේ එහෙම බීලා කිරිබත් එහෙම කාලා පොඩ්ඩක් ඉඳගෙන හිටියා මම අවුවට වෙලා. මට ඉඳන් ඉද්දි කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ෆෝන් එකේ වීඩියෝ එකක් ගත්තා එතකන්. ඉතින් අරගෙන පොඩ්ඩක් ඉඳගෙන අවුවට වෙලා හිටියා. මම උදේ නාලා යන්න ගියේ. නාලා හිටපු හින්දා මම කොණ්ඩේ වේලෙන්නත් එක්ක ටිකක් අවුවට වෙලා හිටියා. එතනින් එහාට නම් උදේ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ඔය දවල් කන්න කලින් අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඔය තියෙන්නේ අපේ දාන ගෙදර බත් එක. පපඩම් තියෙනවා, පරිප්පු තියෙනවා, කැට සලාද තියෙනවා, තව මොනවද තිබුණා. කට්ලට් තිබුණා. ඉතින් මම දැන් අයිස්ක්‍රීම් ඉතුරු වෙලා තිබුණා. ඒකක් වීදුරුවකට දාගෙන කෑවා. මට මාර විදිහට බඩගිනි තිබුණා. ඒකයි. බඩගිනි කියන්නේ බත් බඩගින්නක් නෙවෙයි අයිස්ක්‍රීම් බඩගින්නක්. හරි දැන් නම් අපි දැන් වෙලාව 3:00යි. අපි දැන් එතනින් එහාට වීඩියෝ කරගත්තේ නැහැ. ඉතින් කයි එක ගහ ඉඳලා දැන් අපි එන්න පිටත් වුණා. මෙහෙ ඉඳන් අපේ ගෙදරට යන්න තියෙන බස් එක තියෙන්නේ 3:50ට. දැන් 3:00යි. දැන් අපි කට්ටිය මමයි තව ලොකු අම්මලා දෙන්නෙකුයි අපේ අම්මයි තමයි අද දවසේ එහෙන් පිටත් වුණේ. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ පාරට. ඔයාලට කලින් vlog එකේදී දකින්න නැති නේද ඔයාලා? කලින් vlog එකේදී දකින්න නැති මේ ටිකම. ඉතින් ඔය තියෙන්නේ පාර දෙපැත්තෙම වෙල් තියෙන්නේ. මාර ලස්සනයි. ඔයාලා බලන්න ඇති මේ ටිකද ඇත්තටම vlog එකට කියලා තියෙන්නේ කියලා.
ඔව් මේකේ හරිම බෝරින් බ්ලොග් එකක් වෙන්නත් පුළුවන්. යන ටිකමයි වීඩියෝ කරගත්තේ නැතුව මට කරගන්න වීඩියෝ එකක් නැහැ. එහෙ ඉන්න ඒවා වීඩියෝ කරගන්නත් බෑ. මොකද කට්ටිය ඉන්නවා. ඉතින් කට්ටියට පේන වීඩියෝ කරගන්නත් බෑ ලැජ්ජයිනේ. ඉතින් ඒක නිසා මං ගත්තේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. පොඩි කිව්වට එක ගොඩක් ලොකුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙල් යායම තියෙන්නේ. ඔය අපි ආපු පාර ඔය තියෙන්නේ මහ පාර. මහ පාර කියන්නේ තාර පාර. ඔතනින් තමයි අපි බස් එකට නගින්නේ. අපි එහෙනම් දැන් මම මේ යන ගමන් තමයි ඉන්නේ. මම ඇඳුම් මාරු කරේ නෑ. ඇඳගෙන ආපු ඇඳුමම ඇඳගෙනත් ගියා. දැන් බස් එක යනකම් අපි කිනි අවුවේ කරවෙවි ඉන්නවා. 3යි කියලා නැහැ. මාර විදිහට අවුව. මෙතෙන් වෙලා ඉන්නවා. ඉතින් ලොකු අම්මලා දෙන්නයි අපේ අම්මයි බර කතාවක. මොකද සහෝදරයෝනේ. ඉතින් ඒ කට්ටිය එකතු වුණාම හොඳ කතා තියෙනවා. බස් එක ආවා. ඒ දාන ගෙදර ඉඳන් අපේ ගෙදරට විනාඩි 10ක විතර දුරක් තියෙනවා. අපි දැන් මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා බලනවා ඇති මොකද්ද මේ රතු පාටට තියෙන්නේ කියලා. ඒ මගේ බෑග් එක. මම ඉස්සර ක්ලාස් ගේන්ච බෑග් එක දැන් නම් ඕක අරගෙන යන්නේ නෑ මම. අපි දැන් යනවා. බස් එක මාර වේගකින් ගියේ. ඉතින් ඔන්න මම බස් එකකින් එළියේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. මේ පාරේ වංගු හින්දා නිතරම වංගු හැරවි තමයි යන්න තියෙන්නේ. ඔය පේනවනේ ඉතින් යන වේගේ. මාර වේගකින් බස් එක ගියේ. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.